යාළුවනේ අද මම ඔයාලට අරන් ආවේ BlockCraft 3D කියන ගේම් එක. මේ තමයි මගේ ගම්මානේ විලේජ් එක. ලස්සනද බලන්න. මේ මැද පොකුණක් වගේ කුත්තියේ මම එක පැත්තක් කෑවා. ගණන් ගන්න එපා. ඊරමාම දිහා බැලුවේ යාළුවනේ කැත විදියට හිතන්න එපා. ගයක් හදන්නත් ඕන දැන්. මම මේ බැලුවේ ගේ කොතනින්ද හදන්නේ කියලා. මම හැමතැනින්ම හැදුවා. ඇල්ගොරිතම් එක මේ දවස්වල මාත් එක්ක පොඩ්ඩක් තරහ වෙලා යාළුවනේ. මාව වැඩි ෆීඩ් එකට යවන්නේ. අපි බලමු අපිට මොනවද තව හදන්න පුළුවන් කියලා. අපේ ලෙවල් අප් කරගන්නත් ඕන. මම මේ ගොඩක් ඒවා මම මේක හැදුවා. ඒකයි ලිමිට් බ්‍රිජ් තියෙන්නේ. සල්ලි ගියත් කමන්නේ මේ උලම් මෝල වගේ කන්නම් හදන්න ඕනේ. අපි ඇවිල්ලා යාළුවනේ ඇල්ගොරිතම් එකට බම්බු ගහන්න කියලා ජීවිතේ විඳින මිනිස්සු. ඌ මට ෆීඩ් එකට යවුවත් එකයි නැතත් එකයි මගේ ආතල් එක මං ගන්නවා. සීන් එකේ ඉන්නේ යාළුවනේ. උලම් මෝල යාළුවනේ කොතනටද ලස්සන? මෙතනටද? මෙතන නිකන් අස්සේ වගේ නේද? මේක ටිකක් පාළු තැනකින් තිබ්බනම් ටිකක් කැපිලා පේනවා. බලමු පොට්ටක්. මෙතෙන්ට සෙට් නේද යාළුවනේ? මෙතන ඉඳන් එහෙනම් මේක බිල්ඩ් කරමු. මේක ටිකක් Minecraft එක වගේ අර ඒක වගේ එච්චරම සුපරි නෑ. පොඩි පොඩි එරර්ස් තියෙනවා. එරර්ස් නෙවෙයි මේ එච්චර ඒව නෑ. එච්චර ෆීචර්ස් නෑ. යාට මේකෙත් හදන්න පුළුවන් බිල්ඩින් යාළුවනේ. මිෂන්ස් නෑ. මිෂන්ස් අඩුයි. ඔයාලට බලන් ඉද්දී එපා වෙන නිසා මම අර ටික පොඩ්ඩක් ස්පීඩ් අප් කරා. මේකේ තව පොඩ්ඩයි තියෙන්නේ. තව පහසෙ. තව එකක් දැම්ම ගමන් මේක ඉවරයි. අපේ හුලම් මෝල අර ඈත තටුව තමයි හදන්න තියෙන්නේ. ඒක ඉවරයි. ඒකේ හුලම් මෝල නේ. ඒකේ නම මිල්. මන් දන්නේ නැහැ මොන මගුලක්ද කියලා. අපිට තව කෙල්ලෙක් හම්බුණා යාළුවනේ. ජස්මින් නම මේ වන්දන්නේ. මෙතනින් මේ කෙල්ලගේ ඔළුව මාරු කරන්න පුළුවන් යාළුවනේ. එහෙම ඇත්තටම පුළුවන් නම් සුපිරි නේද? ගර්ල්ෆ්‍රෙන්ඩ් ගේ ඔළුව මාරු කරන්න පුළුවන්. හැමදාම එකම ඔළුව දැකලා එපා වෙන්නේ නැද්ද බං? මං අහන්නේ. අලුත් ඔළු අපිට බලන්න පුළුවන්. පිස්සු වගේ නේද? මේ උඩට යන්න හදාගත්තු පොල්ල වගේ යාළුවනේ. ඒක අපිට සිද්ධ වෙනවා අයින් කරන්න, ඉවත් කරන්න. කැතයිනේ. මෙතන මැද්දෙන් පොල්ලක් තිබ්බා. අනවශ්‍ය ඉදිකිරීම. යාළුවනේ වල දැකලා තියෙද ලෝකෙ දිගම පොල්ල? මෙන්න බලා ගන්න. මේවා හැදුවා වගේ නෙමෙයි. මේවා කපන්නත් එපා. කපන්න කොටන්න ගියාම තමයි එපා වෙන්නේ. කපන්න කිව්වෙත් මේක අයින් කරන්න. කැතයිනේ බං. ඊට වඩා ලේසි ක්‍රමයක් නැද්ද දන්නේ නේද මේවා හදන්න.
ඉතින් යාළුවනේ ඔයාලා මොකද වෙන්නේ? ඔයාලා කාලද නාලද සීන් එකේ දින්නේ? ඔගේ පොඩි වැඩ කරන්න ගියා එපා වෙනවා තමයි බං ගණන් ගන්න එක. මේ හිලක් හැදුනා ඒ හිල වහල් දාන්නවා. ලස්සනයි නේද යාළුවනේ මගේ මෝල. මගේ මේ කෙල්ලගේ මෝල. තව අපිට අනවශ්‍ය දිගිරීමක් පේනවා මගේ ගොන් වැඩ. අපි ඒකත් අයින් කරලා දාමු. ඒකත් මං පොඩ්ඩක් ස්පීඩ් කරලා යවන්න. තවන්නේ බලන් ඉදියක් පිරියයිනේ පොළු ගලවන එක. මම මෙතන උසම ගහ හදන්න ගියා. පස්සේ මටම හිතුණා කැතයි කියලා එහෙම හැදුවා. ඒකයි උනේ. වැඩි හිතන්න එපා. ලොකුම ගහ වැඩක් නැහැ යාළුවනේ. අපි මෙතන පොඩිම ගහ හදමු. මේක ලස්සන කොළ. මේ කොළ කැතයි නේද? තද කොළ ගමු. පොඩි නත්තල් ගහක් වගේ නේද යාළුවනේ? මගේ ගෙදර ලස්සනයි යාළුවනේ. මේ ගහ නිකන් තට්ට ගහක් වගේ. අපි මේ ගහ පොඩ්ඩක් උඩටත් යද්දාමු. තට්ට ගහක් වගේ. මගේ ගේ යාළුවනේ ලස්සනයිද? මගේ බංගලා. ඔයාලා ඇවිත් යන්න වෙලාවක මේක එක ගොබ්බේ උනන් ගේ වටේ කරගෙනවා. කෙල්ලෙක්ගේ ගයක් වටේ කරගෙනවා. කොළු සීන් කාරේ. කොළු සීන් නෙවෙයි කොල්ල. අනේ එකේ කොහලුඩක් නැගලා. හිතන්නත් එක පඩි පෙරක් කියලා. ඔකට එකක් ගහන්න තිබ්බනම් සුපිරි. ඒත් වැඩක් නැහැ යාළුවනේ. මම්මයි ඕකුන් ගෙන්න ගත්තා. යාළුවනේ මගේ ගේ ඇතුලේ පොඩි රහස් ගුහාවකුත් තියෙනවා. ඒකේ කෙල්ලෝ හැම හිර කරලා තියාගන්න පුළුවන්. ඒ විදිහට යම් බලන්න. කෑල්ලක් ඉන්නවා යාළුවනේ. මේ කෑල්ලව අපි හිර කරගන්නයි හදන්නේ. අස්සෙකුත් ඉන්නවා. දෝනි මගේ පස්සෙන් මෙනවා යාළුවනේ. දෝන්ට කෑම ඕන වෙලාද කියලා. මේකට හොඳ වැඩක් කරන්න ඕන. අපි මෙයාට මොකද්ද කරන්නේ? ස්ටෙෆනි නම. එයාට වැඩක් දෙමු යාළුවනේ. එයාව අපි කූඩු කරමු. කෙල්ලෙක් වල්ලලා තියාගත්තා. ආයි කේස් නෑ යාළුවනේ. දෝනි එහෙම යන්නේ කොටු කරලා වහලා තියන්න තියෙන්නේ. ඔයාලට පුළුවන් try කරන්න. ඔයාගේ දෝනිත් එහෙම යනවා වැඩි නම් වලක් කපලා වහලා උඩින් වහලා දාන්න. ඕන වෙලාවට බැලුවා. එච්චරයි. සරලයි වැඩි. දෝනි ටිකක් ලොකුවට වගේ හදමු නේද යාළුවනේ? නැත්තම් හරි නෑනේ. මෙයාට පොඩ්ඩක් අතපය දි කරලා ඉන්න. ඉතින් මගේනේ දෝනි. ස්ටෙපනි අද මොකಾದ මන් දන්නේ නැහැ. අමුතු නමක් තියුනේ. දැන් අපි හිර කූඩුව විනිවිද පේන විදියට හදමු යාළුවනේ.
දැන් ස්ටෙෆනි ආතල් එකේ ඉඳී මේක ඇතුළට වෙලා. ඒක නෙමෙයි ඔයාලා ආස නැද්ද සායක් නම් අස්සෙව පදින්න. මේ කියන්නේ වැරදියට හිතන්න එපා මන් නිකන් ඒ අත්හදා බැලීම නව නිර්මාණයක් විදියට. ඔයාලට පුළුවන් නිකන් අලුතෙන්ම වෙනස් විදිය YouTube channel එකක් පටන් ගන්න. නිකන් සායක් නම් අස්සෙව පදින වීඩියෝ එකක් වෛරල් වෙන්න පුළුවන්. මේකටත් වැඩක් දෙන්න හිතන යාළුවනේ එක්ක ඕන්නේ වැඩන්න. අපි අර සතාට වැඩක් දෙමු යාළුවනේ. මොකාද නරියෙක් නේද? මුවත් අපි වලදාමු. ඌට නම් ස්ටෙෆනිට තරම් ලොකු එකක් ඕනේ පොඩි එකක් ඇති. අයියෝ මේක මේ පේස් කරන්න ගියා තමයි කෙලිය. අපිරිය වෙනවනේ. හරි යාළුවනේ ඌ සාතල් එකේ ඉඳී ඒක ඇතුලේ සැපේ ඉඳී. අපි යම් බලන්න ඉස්සරහට. ලස්සන පොට්ටයක් හම්බුණා යාළුවනේ. මෙතන අනිවාර්යෙන් ගයක් හදන්න ඕන. මං සල්ලි වලට හරි ගයක් හදනවා. ලිමිට් තියුණ නැති වුණා. ඉස්සෙල්ලා මේ ගහ කපන්න ඕනේ යාළුවනේ. කැතයිනේ ගහක් ගස් දෙකක් විතර අයින් කරන්න වෙනවා. මට මේ අපිරියම වැඩේ තමයි මේක ඒවා කපලා අයින් කරන එක. එපා වෙනෝනේ බා. කොල්ලෝ පිස්සෝ වෙනෝ. මේවා කරන්න ගියාම. කාරිනේ පිසින්න එකේ වැඩේ කරමු. මේ ගුරුත්වාකර්ෂණය නෑ මට හිතෙන්නේ. ඉස්සවකාශෙත් ගස් සතු පාවෙන. වැරදි තැනකත් හිලක් හැදුනා යාළුවනේ. හිල් වැඩි වෙද්දි හිල් වැරදි තැන කොටු දෙකක් හැදුනා. වැරදි තැනක හිලක් හැදුනා. අපිට ට්‍රැක පැනලා තියන්නේ යාළුවනේ. තව මොන ගහද කපන්නේ? යාළුවනේ මේ ලේන් ගෝතේ කෑ ගහනෝ ගණන් ගන්න එපා. ඌව හදන්න බෑ. පහලත් කනවා කෑ ගහනවා ඉවරයක් නැහැ. ගණන් ගන්න එපා ඒවා. මේ ගහ කපල ඉවර කරමු. ගස් කපන්න ගියා නම් අප්‍රසන්න යාළුවනේ. මම ඒ කලින් කිව්වා මට. මේකේ හොඳයි නේද යාළුවනේ. ඒක පොඩි ලස්සනක් තියෙනවා. අමුතුම ගතියක් තියෙනවා යාළුවනේ. දැන් මේක හදලා තිත් තමයි එපා වෙන්නේ. කරන්න දෙයක් නැහැ ඉතින්. එපා වුණත්.
එපා වෙන්නේ නැහැ බං. එපා වෙන එක නවත්තන්නනේ ගේම් තියෙන්නේ. එපා වෙන්නේ නැහැ. මං ආයේ වචන කියන්නේ. සොම්බි වගේ මේ අහල පහල ඉන්නේ උන් කෑ ගහනවා පිස්සෝ ඉන්නේ බං මේවා. සද්ද කරන්නේ. මේ එකෙක් කොයි වෙලේ හරි මගේ මැරුම් කරනවා. අවන්නේ. කොල්ලොන්ට නෙවෙයිවත් දෙන්නේ. ගණන් ගන්නවද? මේ අවුරුද්ද නිකම්ම ගෙවිලා ගියා නේද යාළුවනේ. කිසි තේරුමක් වුණේ නැහැ. හැමෝටම නෙවෙයි. සමහරු ගේම් ගහුවා. 2026 කියන්නේ හරියට මේ මාසේ තමයි 666 තිබුණේ. 6 ඉලක්කම් තුන. අනේ මන්දයි. මේ ගේ තා පොඩ්ඩයි කරන්න තියෙන්නේ යාළුවනේ. වීඩියෝ එක මැද්දේ මම විකාර කියවනවා. ඔයාලා ගණන් ගන්න එපා. තව කොටු 3කින් ඉවරයි. මේක දැන් මෙහෙම තියලා කැතයිනේ අපි වැටක් ගමු මේක වටේට. ලස්සනක් තියනව නේද? නරියෙකුත් ඉන්නවා. ඌ ගෙට පණේ වෙද්දන්නේ නැහැ. චූම්පාම් වෑන්යක් යනවා යාළුවනේ ගණන් ගන්න එපා. මුන්ටත් යන්න වෙන වෙලාවක් තිබුණේම නැද්ද දන්නේ. චූම්පාම් කාර්යෝ නම් වාත. ඉංග්‍රීසි රස්තාවනේ කරන්නේ. බයින් හොඳනේ කොල්ලෝනේ. මේවට තමයි මෙතෙන්ට යන්නේ යාළුවනේ. පාට වැටවල් දාලා දැන් කැතයි සොම්බි ගෙදර වගේ. මේ ගහ මන් තිබ්බා. ගස් තියෙන්නේ නැතේ. ගස් අපේ මිතුරනේ. තෙල් ගස් තේරුම්. ගස් වලට ආදරේ කරන්න ඕන අපි. යාළුවනේ ඔයාලා ආඩවනේ අලියෙක් හිටියා සෝන් එක අහලා තියෙනවා. මට මතකයි මම ඉස්කෝලේ යන කාලේ ඒක ඇහුවා. ඒක හරි ලස්සනයි. අපි දන ගහගෙනත් හිටියා ඕක කියලා. ට්‍රිප් එකක් දිහෙම කියන්න හොඳ සින්දුවක් ඒක. ඔයාලත් අහලා බලන්න. එහෙම ගින්නක් නැහැ බං. එහෙම සුපිරි සින්දුවක් ඒක. මේ වැටත් වැරදි තැන්වල වදිනවා. මමත් මේ විකාරෙන් දොඩවනවා. උඹලා ගණන් ගන්න එපා. මට රකපැනලා තියෙන මේ වරුසාව නිසා. මමත් ගෙදරට මෙහෙම වැටක් ගහන්න ඕනේ යාළුවනේ. මේ තියෙන වැට නම් මෙලෝ රහක් නැහැ. බල්ලෙක්වත් බලන්නේ නැහැ. පෙගේ දිහා. බල්ලෝ නම් එනවා. බල්ලෝ කේස්. මොකද දන්නේ මේවා මේ වලවල් වගේ තියෙන්නේ. කඳු පන්ති වගේ. මේක එක ෆ්ලැට් එකට තිබ්බනම් අපිට සුපිරි ගම්මානයක් ගහන්න තිබ්බ නේද යාළුවනේ. වෙලාවක් බලලා මේ කඳු ටික සේරම ෆ්ලැට් කරන්න වෙනවා. කම්මැලි වගේ නම් ස්කිප් කරලා බලන්න යාළුවනේ. මන් තරහ නෑ, අවුලක් නෑ. සමහර YouTubersලා කියනවා ස්කිප් කරන්න එපා පොඩ්ඩක්වත්. මම කියනවා බම් බය නැතුව ඕන එකක් ස්කිප් කරපන්. ඕනනම් වීඩියෝ එකම ස්කිප් කරපන්. එහෙම අවුලක් නෑ බා. එහෙම මේ එමරස් කියන්නේ එහෙම කහටවල් නෑ හිතේ. මගේ දෝනිත් ඇවිල්ලා යාළුවනේ මගේ ගේ බලන්න. දෝනි ඒත් මෙතන අවුල පොඩ්ඩක් අර නීතිගත කරලා නේ ඉන්නේ. ඒවා හිතන්න එපා. නීතිගත කරාට පස්සේ ජස්මින් අපි ගේමක් ගහමු. ගේමක් නම් ගහන්න බැරි වෙයි. මොනවා හරි ගහමු. මේ හරියට රිපෝට් වදී දන්නේ නැහැ. කොටු දාන්න තිබ්බේ අපරාධේ. දැන් උඹලා මොකුත් හිතන්න එපා. නිකන් සංවාදයක් උනේ. කොනි බය වුණා යාළුවනේ. අපි දැන් මොකද කරන්නේ?
මොනව කරන්නද ඉතින්? තව ටිකක් අපි වැට ලස්සන කරමු. අමුතුම වැටක් දාමු මේකට. ගිනි වැටක් දාමු. අර නරියගෙන් ප්‍රවේශම් කරගන්නත් එක්ක ගිනි වැටක් දාමු. දෝනි මට බය දිව්වට ආයි ඇවිල්ලා යනවා. මේ දිගටම දාමු ගිනි වැටක්. මේ දවස්වල ටිකක් මං අප්‍රසන්න සීන් එකක හිටියේ යාළුවනේ. හැබැයි මං අර හැමදේම ධනාත්මක පැත්ත වගේ බලනවා. දැන් අපි දන්නේ නැහනේ. දැන් ලංකාවේ ලොකුම YouTube channel එකේ තියෙන කෙනා වුණත් හදිසියෙ අන්තරා වෙන්න පුළුවන්. කාර් ටිකට් එක දෙන්න දන්න. ඒක නිසා අපි තණ්හාව කියන දේ පාලනය කරන් මධ්‍යස්තව ඉන්න ඕන. ඒ නිසා අර මගේ අර තියෙන අධික ආශාව මං අඩු කරගෙන ඉන්නේ. නෑ තනිකරම මං ආතල්ලගෙන මේවා දාන්නේ. ඒ වුණාට subscribe කරන්න මං ලැජ්ජ නැතුව කියනවා. subscribe කරන්න මාව. මට කිසි ලැජ්ජාවක් නැහැ එහෙම කියන්න. යාළුවනේ. නිකන් බල්පල් ගහපු වගේ නේද යාළුවනේ. මොනවා කෑල්ලක් ඉන්නවා යට පේනවා. ඒකිට තාතල් ඇති මේක දකිද්දි. පිස්සු කෙල්ල. යාළුවනේ ඔයාලට වහින්නේ නැද්ද මේ දවස්වල? අපිට හොදන් යන්නම් වහිනෝ. රෙද්දක් වේල ගන්නවත් බෑ. යන් තෙත් කලාවේ වගේ තියෙන්නේ. පිස්සු වැඩලා ඉන්න බා. ඒකත් හරි. දැන් ඇතුළ නිකන් වල් වැදිලා වගේ නේද යාළුවනේ. කොළ පාට බෑග්ග්‍රවුන්ඩ් එක හරියන්නේ නැහැ. අපි ටයිල් අල්ලමු. ඉස්සරහට කලින් මේ ජනෙල් වලට මොනවා හරි ගහන්න ඕන. වීදුරු තමයි යන්නේ. ඉතින් ජනෙල් වලට ඕන මෝඩෙක් දාන්නවා. මේක අපි හාරලා ගමු යාළුවනේ. බෑග්ග්‍රවුන්ඩ් එක තියෙන්න බෑ. බෑග්ග්‍රවුන්ඩ් එක මොන පාටින්ද දාන්නේ? බෑග්ග්‍රවුන්ඩ් එක සුදු පාටින් හොඳයි නේද? අපි බෑග්ග්‍රවුන්ඩ් එක නම් සුදු පාටින් දාමු. අපේ බෑග්ග්‍රවුන්ඩ් එකත් ඉවරයි යාළුවනේ. දැන් අපි යන් ඇතුළට. මේක ලස්සනක් තියෙනවනේ තොරන් රාජ්‍ය වගේ. හුදකලා වෙච්ච ගිනි ගෙයක්. දැන් අපි ටයිල් අල්ලමු යාළුවනේ. ටයිල් මොන පාටින්ද දාන්නේ? ටයිල් මේ ගල් වගේ සීන් එකෙන් තමයි යන්නේ. කැපිලා පේන්නේ. ඔයාලත් මේ වගේ ගයක් හදන්න යාළුවනේ. ගල් වලින්. ගේ ඇතුලේ ටයිල් අල්ලලා යාළුවනේ මම ගමේ ලස්සනම ලේලිව ගේනවා. ලස්සනම ලේලි ගෙනාවොත් කේස් යයි නේද? නීතිගත කරලා නැහැනේ. ගෙනිකා. හරි නෑනේ සංස්කෘතියට. මේක. මොන එකද දාන්නේ? මේක දාමු. මේක අපිට පාට දෙකෙන් දාන්න තිබ්බා. මං කම්මැලි බා. එහෙම දාන්න. මෙහෙම හොඳයි. මීට වැඩිය මොකද්ද? මේක දාගත්තේ බොහොම අමාරුයි. ලස්සනයි නේද යාළුවනේ හුදකලා නිවසක්. ඔයාලත් හදාගන්න. දෝනියක් ගෙදර තියාගෙන දෝනිය ඒකට එක්කන් යන්න. ගෙදර තියාගන්න එපා. හුදකලා නිවසට. දැක්ක නේද යාළුවනේ පන්සල වගේ මගේ ගෙදර නිකන්. අමුතුම ලස්සනක් තියෙන්නේ. මැප් එකේ 4 මායිමක නෑ ගම පේන්න.
විලේජ් එක පේන්න නෑ. කමන්නේ එම ඈත්තලා ඉන්න ඕනේ. ඇන්ග්‍රි බර්ඩ් එකේ අර රතු ඩයල් එක වගේ ගමෙන් ඈත්තලා ඉන්න ඕනේ. දැන් කේකා මගේ පස්සෙන් එනවා යාළුවනේ. හරියන්නේ නැහැ මේක පිරිමි කෙනෙක්ට මාරු කරගන්න ඕන. කොල්ලෝ පස්සෙන් එනවා මං කෙල්ලෙක් කියලා හිතාගෙන. මේ මම විනාශ කරපු තවත් තැන ගණන් ගන්නවා. මට ආසයි යාළුවනේ මේකේ කෙලවරක් දකින්න. අපි දිගටම යම් බලන්න. ඉවරයක් නැති මේ ලෝකේ. වතුරයි කොළපාට ගසුයි විතරයි තියෙන්නේ කොච්චර ගියත්. ඒත් කමන්නේ මොනවා හරි හම්බ වෙයි. අපි ඉස්සරහටම යම් බලන්න. වැඩක් නෑ යාළුවනේ කොච්චර ගියත් කෙලවරක් දකින්න බෑ. මම දැන් ගියා ඉවරයක් නෑ. කිසි තේරුමක් නෑ. මිරිඟුවක් දැක්ක විතරයි. මේක ලොකු සිමියුලේෂන් එකක්. කමන්නේ. අපි ආයිත් යන් ගම්මානෙට. ගම්මානයේ සුන්දර සෝභා ඔබේ රූමට ඕනා. ඔය රාගී නැත්තකින් මට ඉංග්‍රීසි පාන යාළුවනේ ලස්සනයිද මගේ ගම. මං කලිනුත් ඒක ඇහුවා. එකම ප්‍රශ්නේ දෙපාරක් ඇහුවට තරහ වෙන්න එපා. මේක ටිකක් මේක ෆ්ලැට් එකටවත් තිබ්බනම් මේක ගතියක් තියෙනවා. මේක කඳු වගේ හදලා මෙලෝ රහක් නැහැ මේ බ්ලොක් ක්‍රාෆ්ට් කියන එක. එච්චරයි මේකේ අවුලකට තියෙන්නේ. තම මෙච්චර අඩුවට මෙහෙමත් දෙන එකේ මේ මං තවත් විනාශ කරපු තැනක් හිතන්න එපා. මං ඒ පතලා කාරන්න ගියා. තේරුමක් වුණේ මට ආසයි මේ ගහක් උඩින් ගයක් හදන්න යාළුවනේ. අපි බලමු මේක උඩට ගිහිල්ලා මුදුනට. මේ ගස් ටික කපලා මේක මුදුන ගයක් හැදුවත් හරි. ඒත් කමන්නේ. ගම්මානේ සුන්දර සෝබ යාළුවනේ මෙතන ටිකක් ස්පොට් එකක්. මේ කන්දහාරන් ඇතුළට යන්නත් හිතෙනවා මට. මොනව තියෙවිත් දන්නේ නෑ. පොඩ්ඩක් උඩටම ගිහිල්ලා බලමු අපේ ගම්මානේ කොහොමද පේන්නේ කියලා view එක. ගමේ view එක. ගමේ view එක නම් සුපිරියට පේනවා මීදුමට වැහිලා හැබැයි භාගය. මම අර කාපු තැනත් මට යන්තම් පේනවා. වලාකුළුත් පේනවා. මෙහෙම උඩටම හැදුවොත් වලාකුළු උඩට යන්න බැරිත් නැහැ නේද? නැත්තකින් මට ඉංගිති පාන යාළුවනේ මේක දැන් හදනවා වගේ නේ. දැන් මේක මකන්නත් එපේ. අප්‍රසන්නයි මේ වැඩ නම්. මේක මීට වැඩිය මට ලස්සන හදන්න තිබ්බා. ඔව් මට ඒක වෙලාවක් තිබ්බේ නෑ. මට බෑනේ යාළුවනේ මේකට විතරක් වෙලාව යොමු කරන්න. මේක ආයි රීස්ටාර්ට් කරලා ආයි ලස්සනට හදන්න ගන්න ඕනේ. නැත්නම් මේ කැතයිනේ බල්ලොබත් කන්නේ මේ ගම්මානේ දැක්කා. කැතකුත් නැහැ නේ බා. අපි ඉන්න හැටියට එම අවුලක් නැහැ.
මෙතන පඩිපෙලක් වගේ ගැහුවොත් මේ ගහ උඩට යන්න හැක්කේ මට හිතේ. ඒත් බැහැනේ මේ අතු ටික කපන්න බෑ. ෂික්. මේ ගහ උඩ ගයක් හදන්න තිබ්බනම් ෂෝ. කොහොමද ඉතින් අපිට හැකියාව තියෙනවා අත දෙන්න මොකෙක්වත් නැහැනේ. හැකියාව තියෙනවා අත දෙන්න මොකෙක්වත් නැහැ. අත් දෙක තියෙනවා හැකියාව දෙන්න මොකෙක්වත් නැහැ. ඊයෝ තේරුම් ගන්න වෙන්නම උඩ පයින්නවා ඒ ගමන. මේ සායත් එකම විදිහට තියනවා නේද යාළුවනේ. උඩ පයින්දිවත් මේ උඩ යන්නේ නැහැ. ගුරුත්වාකර්ෂණය කියලා නාමයක් නැහැ. අපි මෙතනින් පයින්මු යාළුවනේ. මේවා ගෙදරදී අත්හදා බලන්න එපා. උසතෙන් වලින් පයින්න. මේ ෆ්ලයි මොඩ් එකක්ද මොකද්ද මකුලක් ඇබිලිටි එකක්. ඒක මට හිතෙන් දැම්ම ගන්න බෑ ලෙවල් ගානක් අන්ලොක් කරන්න. අපි ඒක යවමු.